Hi guys, ගොඩක් කට්ටිය මම අහලා තිබ්බා අපිට ඉස්සරහට එන තියෙන ෆුට්බෝල් ඉවෙන්ට් එකත් එක්ක අපිට ෆ්‍රී හම්බෙන්නේ මොනවද කියලා. ඒ වගේම අපිට ඉස්සරහට එන තියෙන අලුත්ම ඉවෙන්ට් ටික. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු අපිට ඉස්සරහට ෆ්‍රී හම්බෙන්නේ කියන දේවල් ටිකයි අලුතෙන් එන තියෙන ඉවෙන්ට් එක. එහෙනම් වැඩි කතාවක් නැහැ. අපි යනවා තියෙන වීඩියෝ එකට. හරි ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ එකක් කිව්වා මේ channel එකේ 5k වැදුනට පස්සේ giveaway එකක් තියෙනවා කියලා. එහෙනම් ඉතින් බලන්න හැමෝම subscribe කරලා දාලා share කරලා දීලා support එකක් දීගෙන යන්න ඉක්මනට 5k යන්න. හරි ඉතින් ඔයාලට මෙන්න විදිහට බලන්න උනා අපිට ඊගාවට එන්න තියෙන මෙන්න වගේ magic cube free ගන්න. ඒකත් අර CSM play කරලා තමයි magic cube එකක් ගන්න තියෙන්නේ. හරි ඉතින් අපිට ඊගාවට බලන්න උනා මෙන්න වගේ weapon skins අර token event එකට තමයි ඒක එන්නේ. මෙන්න ඔය gross එකට super skill එක එන්න තියෙනවා. ඒකත් super එකක් ඉතින් ඊගාවට අපිට එන්න තියෙන්නේ මෙන්න free mail kit එක තමයි අපිට එන්න තියෙන්නේ. ඒකත් ඉතින් superior design කරලා තියෙන එක මෙතනයි ජනුවරි කියලා තිබ්බට ඊට වඩා දවස් වෙනස් වෙයි. ඊගාවට ඉතින් මෙන්න මේ වගේ තොප්පි සෙට් එකක් තමයි එන්න තියෙන්නේ. ඒක නිකන් මේක නම් නත්තල් සීන් එක ඩිසයින් කරලා තියෙන්නේ. නිකන් නත්තල් කැප් එකක් වගේ. ඊගාවට අපිට එනවා මෙන්න වගේ කේක් එකක් වගේ ඩිසයින් කරපු කැප් එකක්. ඒව නම් කිසි quality එකක් නැහැ. මෙන්න විදිහට ඩිසයින් කරපු කැප් එකක් තියෙනවා. ඒක නම් චුට්ට හැබැයි quality එකක් තියෙන චුට්ටක්. ඊගාට මෙන්න අර වෙපන් ස්කින් ටික එනවා වගේ අපිට එන්න දෙනවා මෙන්න කිට් එකත් අර टोकन ඉවෙන්ට් එකේ එන්නේ මෙන්න මේ කිට් එක ෆ්‍රී දෙනවා කියලා තියෙනවා. ඕක අපේ සර්වර් නම් ෆ්‍රී දෙන්නේ නැහැ. ඉතින් ඔකත් ටිකක් පරණ බණ්ඩල් එක ඔය කලිසම වාගාවක් නැහැ. මෙන්න මේ පරණ ඒක නම් තියෙන එනවා කියලා තියෙනවා. ඕක නම් අපේ සර්වර් එකට එනවා. ඒත් මේ කිට් එක නම් එන එකක් නැහැ. ඒකට මේ ලොල් එකෙමත් එනවා කියලා තියෙනවා. ඕක නම් එන්නේ නැහැ. ඉතින් මේක නම් බොරු කතා. හරි ඉතින් ඒ ඉවෙන්ට් එක තේජරි වෙරෙද්දි අපි බලමු අපි ඊගාට එන්න තියෙන ඉවෙන්ට් එක මොකක්ද කියලා. හරි ඉතින් ඔයාලට බලාගන්න ඕනේ මෙන්න වගේ ෆුට්බෝල් ඉවෙන්ට් එකත් එක්ක අපිට ලස්සන ඩිසයින් කරපු කිට් එකක් එනවා මෙන්න වගේ රින් ඉවෙන්ට් එකකට. ඒ කියන්නේ යුනිවර්සල් ටෝකන් වලට තමයි කිට් එකක් එන්නේ. මේක නම් සුපිරියට ඩිසයින් කරලා තියෙනවා. මේක ෆුට්බෝල් බණ්ඩල් එකක් විදිහට තමයි එන්නේ. ඒක ඔයාලට බලාගන්න ඕනේ මෙන්න වගේ රින් ඉවෙන්ට් එකකට එනවා. ඒකත් මෙන්න මේ කිට් එක තමයි සුපිරිම කිට් එක. මේක නම් ඒක සුපිරිය ඩිසයින් කරලා තියෙනවා. මේවත් ඉතින් මේ අපිට අලුතෙන්ම එන කිට් තමයි මේ. මේක නම් ඉතර පොල් කියන්නේ රෝස පාට කිට් එකක් වගේ ඒකයි. ඒක තවුලක් නැහැ. ඒක ෂේප් අපිට ඊගාට එන්න තියෙන වෙන්නේ වගේ ඉවෙන්ට් එකකට ඒකත් ෆුට්බෝල් ඉවෙන්ට් එකක්ම තමයි කිට් එකක්ම තමයි එන්න තියෙන්නේ මෙන්න විදිහට. ඒක නම් අඩු ගාමෙන් ගන්න කිට් ගොඩක් ගන්න පුළුවන්. ආගලගේ කිට් ගාන එහෙම වැඩි කරගන්න ඉතින් ඒක සුපිරි. මෙතන අඩු ගානේ කිට් ගොඩක් ගන්න පුළුවන්. එතන සුපිරියට ඩිසයින් කරපු කිට්ුත් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා රෑන්ක් ජර්සි ටික වගේ ඒවා ඩිසයින් කරලා තියෙන්නේ. ඔයගේ කිට් ඉස්සෙල්ලත් තව ඔයගේ අංක ගහපු කිට් ගොඩක් තියෙනවා. මගේ account එකේ තියෙනවා. ඒක තවුලක් නැහැ. කලිසන්නුත් තියෙනවා. ෂර්ට්ුත් තියෙනවා. ඒ ටික සුපිරි ඩිසයින් කරලා තියෙන. ඊගාට මෙන්න කොණ්ඩ ටික එන්න දෙනවා. මේ කොණ්ඩ ටික සුපිරි. මේක නිකන් අර quality නිකන් මැරක් කොණ්ඩ එකක් තියෙනවා. මෙන්න එක සුපිරි. ඒකත් අර පිටුවසෙන් ගැට ගහලා එන්න quality ඩිසයින් කරලා තියෙනවා. ඊගාට තමයි ඉතින් සුපිරිම කොණ්ඩ. ඒක නිකන් තාට්ටයක් වගේ ඩිසයින් කරලා තියෙන්නේ. ඒක නම් එන චාටර් කොණ්ඩයක් ඒක පුලකුත් නැහැ. ඉතින් ඊගාට වෙන්න වගේ රැවුල් සෙට් එකක්. අපි වලට බලාගෙන උනා මේ රැවුලත් ඒකත් සුපිරියට ඩිසයින් කරලා තියෙනවා. මෙන්න වගේ සුදු රැවුලත් ආයේ එනවා කියලා කතාවක් තියෙනවා. ඒක නම් අපේ සර්වරේ වෙනස් වෙන්න පුළුවන්. සුදු රැවුල සුවර් එකට වෙනවද කියලා කියන්නේ දෙයක් නැහැ. ඒක මෙන්න මේ රැවුල් එහෙම නම් එනවා අපේ සර්වරේට. ඒකත් ඉතින් මෙතන මේ ඩයමන්ඩ් ගන්න එහෙම වෙනස් වෙන්න පුළුවන්. ඊගාට මෙන්න වගේ ස්ටෙප් අප් ඉවෙන්ට් එකට එනවා. බයිසිකල් නිකන් රන්නේ මොඩ් එකක් එන්නේ. මේක බයිසිකල් එක කරන්නේ පුල් ෆයිල් එකකට නෑ නිකන් අමුතු රිමෝට් එකක් ඒක. ඊගාට කියන අපිට මෙන්න අපිට ඊගාට එන ඉතින් ඉවෝ වලට් එක ඔයාලට ඒක බලා ගන්න ඕන මෙන්න විදිහට ඒක තියෙනවා. පරණ මේවෝ ගන්න එක ඕක මාගාවක් නෑ. මේ පරණන් ඒක ගන්න ඕනි. ඒකත් මම ස්පින් වීඩියෝ වලට දාන්නම්. මේ ඉවෝ වලට් එකට ස්පින් කරන මෙතන මේ මාගාව තියෙන XM8 එක විතරයි මේ පාර E90යි ඒක එකයි ගන්න ඕනි මේ පාර නම්. හරි ඉතින් අපිට ඊගාට එන මෙන්න වගේ ඉවෝ ගන්න අප් කරන්න ඉවෙන්ට් එකක්. මේක ඉතින් අපිට අඩු ඩයමන්ඩ් ගන්නකින් ඉවෝ ගන්න මැක්ස් කරන්න එහෙම ලේසි. ඉතින් මැක්ස් කරන්න කියන්නේ ලෙවල් අප් කරන්න පුළුවන්. මේක අපිට ගාව තියෙන ඉවෝ ගන්න එහෙම අඩු ඩයමන්ඩ් ගන්නකින් ලෙවල් අප් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට වටල බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඒ ඉවෙන්ට් එකත් ඒ ඉදිරි වෙද්දී අපිට බලා ගන්න පුළුවන්. ඊගාවට අපිට එන්න තියෙනවා මෙන්න මේ වගේ ලකි ෂොප් එකක් තමයි එන්න තියෙන්නේ. ඒකෙත් ඔයාලට බලාගන්න පුළුවන්. මෙන්න වගේ සුපිරි කිට් එකකුත් ඩිසයින් කරලා තියෙනවා. මෙන්න මේ කිට් එක පොළ පාට කිට් එක. මෙන්න වගේ ෆුල් බණ්ඩල් එකකුත් තියෙනවා අපිට ලකි විල්ලත් එක්ක. ඒක ඉතින් අපිට ඉස්සෙල්ලා දීලා තියෙන ෆුල් බණ්ඩල් එකක් තමයි. ඒක සුපිරියට ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට බලාගන්න පුළුවන්. අපිට මේකේ හොඳම ටික මේක නෙවෙයි. අපිට එන්න දෙනවා මේකට සුපිරි ඉමෝට් ටිකක්.
ඒ ඉමෝට් එක තමයි මේකේ වටිනම සෙට් එක තියෙන්නේ. ඉතින් ඔයාලා මේක මෙන්න විදිහට පල්ලට යන්නකොට බලා ගන්න පුළුවන් තියෙනවා ඉමෝට් ටික. මේ තියෙන ඉතින් ඒ ඉමෝට් එක තමයි මෙන්න මෙතන තියෙන සුපිරි පරණ ඉමෝට් ටිකක් ඒවා. මේ ඉමෝට් වලින් එකක්වත් මාගාව නැහැ. මේ රෝස මල එහෙම නම් තියෙනවා. මෙන්න මේ රෝස මලයි රන්නි මෙට්ටු යාර කාර් එක උඩ පයින් ඉමෝට් එකයි මේ ලොල් එකක් එනවා කියලා තියෙනවා. ඒක නම් ෂුවර් එකට වෙන එකක් නැහැ. මෙන්න ඉතින් ඒ ඉවෙන්ට් එක බලා ගන්න පුළුවන් ඔයාලට. හරි ඉතින් ඒ විදිහට ගෙනාව වීඩියෝ එකක් ඉවරෙත් තියෙනවා. හැමෝටම මතක් කරනවා අර මම මේ වීඩියෝ මුලින් මතක් කරා වගේ මේ channel එකේ 5k වලින් ලොකු view එකක් තියෙනවා. ඒකින්ද හැමෝම share පාරක් දාලා subscribe පාරක් දාලා support එක දීගෙන ඉන්නේ නම් හැමෝටම good bye.